සෝලර් පැනලයකින් ලැබෙන විදුලිය බැටරියට ආරක්ෂිතව ලබා දෙන්න චාර්ජ් කොන්ට්‍රෝලර් එකක් අත්‍යවශ්‍යයි. ඒත් ඔබ තෝරාගත යුත්තේ මොකක්ද? ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි PWM සහ MPPT. මේ දෙකේ ක්‍රියාකාරීත්වය සහ කාර්යක්ෂමතාව සම්පූර්ණයෙන් වෙනස්. PWM කියන්නේ සරල ස්විච් එකක් වගේ ක්‍රියා කරන උපකරණයක්. බැටරිය පිරී යනවට මේ විදුලි ප්‍රවාහය පාලනය කරනවා. මෙහි ඇති ප්‍රධානම අවාසිය තමයි පැනලේ වැඩිපුර ඇති වෝල්ටීයතාවය බැටරියට ගැලපෙනසේ අඩු කිරීමේදී විශාල විදුලි ප්‍රමාණයක් අපතේ යාම. MPPT හෙවත් Maximum Power Point Tracking කියන්නේ ඉතාමත් බුද්ධිමත් පද්ධතියක්. මෙය පනලෙන් ලැබෙන උපරිම බලය නිරන්තරයෙන් ගණනය කරනවා. එහිදී සිදුවන්නේ වැඩිපුර ඇති වෝල්ටීයතාවය බැටරියට අවශ්‍ය ඇම්පියර් බවට පරිවර්තනය කිරීමයි. මෙහිදී විදුලිය අපතේ යන්නේ නැහැ. PWM පද්ධතියකට වඩා MPPT පද්ධතියක් 30% දක්වා වැඩි කාර්යක්ෂමතාවයක් ලබා දෙනවා. ඒ කියන්නේ ඔබේ බැටරිය ඉක්මනින් චාර්ජ් වෙනවා. මිල අතින් බැලුවොත් PWM ඉතාමත් ලාභයි. නමුත් දිගුකාලීනව බලන විට MPPT මගින් ලැබෙන විදුලි උත්පාදනය වැඩි නිසා ඔහු ලාභදායී වෙනවා. ඔබේ පද්ධතිය ඉතා කුඩා නම් ඒ වගේම වියදම අවම කරගන්න ඕන නම් විතරක් PWM කොන්ට්‍රෝලර් එකක් පාවිච්චි කරන්න. ලොකු පද්ධතියක් කරනවා නම් විශේෂයෙන්ම පැනල එකිනෙකට සම්බන්ධ කරලා වෝල්ටීයතාවය වැඩි කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම MPPT එකක් ගන්න. අවුව අඩු වෙලාවට සහ වලාකුළු සහිත දිනවලදී MPPT කොන්ට්‍රෝලර් එකක් පාවිච්චි කිරීමෙන් වැඩි වාසියක් ලබා ගන්න පුළුවන්. MPPT කොන්ට්‍රෝලර් එකක් මිලදී ගැනීමේදී එහි සිසිලන පද්ධතිය සහ නිෂ්පාදිත සමාගම ගැන සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්. කොන්ට්‍රෝලර් එකක් ගන්න කලින් ඔබේ පැනලවල මුළු වෝල්ටීයතාවය කොන්ට්‍රෝලර් එකට දරාගත හැකිදැයි අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන්න. වෙළඳපොලේ ඉතා අඩු මිලට MPPT ලෙස සඳහන් ව්‍යාජ කොන්ට්‍රෝලර් තිබෙනවා. මිලදී ගැනීමට පෙර එහි බර සහ තාක්ෂණික විස්තර බලන්න. කෙටියෙන් කිව්වොත් පොඩි වැඩකට PWM හොඳයි. ඒත් උපරිම ප්‍රයෝජන ගන්න නම් MPPT තමයි හොඳම විසඳම.